මල් පූජා කරලා තමයි අර කෙල්ල සැඩොලිය අශෝකමාලා ලස්සන උනේ කිව්වා. එතකොට ඇහුවා එයා සැඩොලියක් උනේ. ඒකත් ඒ භවයේ කරගත්ත දැන් මොකද්ද? අම්මත් එක්ක පන්සල් ගියා අම්මයි දුවයි. ගියාම දුවට මොකක් හරි කලබලයක් තිබ්බා. අම්මට ගිය ගමන් කිව්වා අද ඉක්මනට යන්න ඕනේ. අම්මා කිව්වා යන්න පුළුවන් ඉස්සෙල්ලා ආපු වැඩේ කරාපන්කො මල් පූජා කර. කෙල්ල මොකද කරේ? කූඩේ තිබ්බ මල් ටික ඔක්කොම හලාගෙන ගිහිල්ලා කෝ හරි එහෙනම් යක්. අම්මා කිව්වා අඩුවට වැඩ කරන්න එපා අඩු කුලේකියක් වගේ. බුදුහාඳුරන්ට එහෙම මල් පූජා කරන්නේ නැහැ. පෙති කැඩිච්ච අයින් කරපන්, තැලිච්ච අයින් කරපන්, පරවෙච්ච අයින් කරපන්, මල් ආසනේ මඩකුණු යන්න හොදාපන්, මල් වල දූවිල්ල යන්න පැන් ඉහාපන්. එහෙමයි පූජා කරන්නේ. අඩුවට වැඩ කරන්න එපා අඩු කුලේකියක් වගේ. උඹ නම් සැඩොලියක් කිව්වා. අම්මලා කේන්ති ගියාම ඔහොම කියනවා. කෙල්ල මොකද කළේ? අනිත් පැත්තට හැරිලා කේන්තියට අම්මට කිව්වා අත දික් කරලා මමද සැඩොලි තෝනේ සැඩොලි කියලා. රහතන් වහන්සේලා කියනවා රජතුමනි ලෞතුරා බුදුවරේට පෙති කැඩිච්ච තැලිච්ච පරවෙච්ච මඩ ගෑවිච්ච දූවිල්ල වැදිච්ච මල් පූජා කරපු නිසා අඩු කුලයට වැටුණා. ඒකෙනුත් සැඩොලියක් උනේ ජාතක කරපු අම්මට අත දික් කරලා තෝනේ සැඩොලි කියපු නිසා දරුවෝ හරියට පරිස්සම් වෙන්න අම්මලට වචන කියද්දි. එක වචනයක් ඇති සසරේ දුක්ඛිත භාවයට පත් කරා. මගේ පන්තියේ කොල්ලෙක් මම දොස් කියද්දී අම්මාට කිව්වා අම්මා උපදෙස් දෙනවා අම්මට කියනවා මගේ ඉස්සරහා ඔයා දන්න කෙහෙල් මල කටපියන් ඉන්න කියලා. මං අම්මට කිව්වා තෝ ලබනාත්ම කෙහෙල් මලක් කියලා උපදී කියලා. අර බුම්මාගෙන ඉන්න ගස්වල. මතක තියාගන්න සසරේ පින්වන්නේ විපාක සකස් වෙද්දී ඒ වචනත් ඇති. අම්බපාලි ගණිකාවක් උනේ ඇයි හැමදාම? බ්‍රහත් මෙහෙණින් වහන්සේ නමකට ගණිකාව කියලා කරපු අපහාස නිසා. එක වචනයක් ඇති සසර අපිව දුකටපත් කරන්නේ.